අද අපේ ගෙදරට විශේෂ අමුත්තෙක් ඇවිත් ඉන්නවා. ඉතින් එයාට රසම රස කිරිතේ එකක් හදන ගමන් ඒකට පාවිච්චි කරන ඉංග්‍රීසි වචන ටිකක් ඉගෙන ගමුද? මුලින්ම මම කිරිපිටි හැඳි 2යි සීනි හැඳි 3කුයි දාගන්නවා. First I am adding 2 teaspoons of milk powder and 3 teaspoons of sugar. හැන්දට ඉංග්‍රීසියෙන් කියන්නේ ස්පූන්, තේ හැන්දට ඉංග්‍රීසියෙන් කියන්නේ ටීස්පූන්, මේස හැන්දට ඉංග්‍රීසියෙන් කියන්නේ ටේබල් ස්පූන්. දැන් මම මේ දෙක පොඩ්ඩක් කලවම් කරලා තේකුරු ටිකක් එකතු කරනවා. Now I am mixing them together and adding some tea powder. කලවම් කරනවට කියන්නේ මික්ස් කියලා. මික්ස්. ඊළඟට මම උණු වතුර වක් කරලා හොඳට හැඳි ගන්නවා. Next, I am pouring hot water and stirring it well. වක් කරනවට කියනවා pour. හැන්දකින් කලවම් කරනවා. stir. දැන් මම මේ තේ එක ගොට්ටෙන් පෙරනවා. Now I am straining the tea using a tea strainer. පෙරනවා. strain. තේ ගොට්ට. tea strainer. ඔන්න දැන් තේ එක ලෑස්ති. දැන් මම මේ තේ එක අපේ අමුත්තට පිළිගන්වනවා. The tea is ready. Now I am serving it to my guest. අද අපේ අමුත්තා තමයි The Incredible Hulk. Meet my guest, the Hulk. He looks very thirsty today.